සංවිධායක මණ්ඩලකෝ සංවිධායක කොහමද ඉස්තක දෙන්නේ දැන් තියෙන්නේ ආරම්භ කරන්න අර බයික් එක අයින් කරන්න බුද්ධි ආශිර්වාදකම මහා සංඝයේ න්‍යාය පත්‍රයේ මේ අවස්ථාවේ ලැබෙන්නේ ඔන්න ඉතින් දැන් තමයි වැඩේ පටන් ගන්න හදන්නේ. මේක මේ හරියට වෙනස් කරගන්න බෑ මොකද කාලය වෙලා යනවා ඊළඟට කණා මුට්ටිය අපිට තිබෙන්නේ. What? Aku main juga ini, kapal lagi kan, macam mana? නිසා මෙම අවුරුදු 6 ගැන පුංචි සටහනක් පුංචි කෙටි සටහනක් තබන්නට අපි ධර්මසිරි මහත්මයාට ඉතාමත් ගෞරවයෙන් ආරාධනා කරනවා මේ පිළිවෙල පොඩි වචන ස්වල්පයක් කියන්න කියලා වචන දෙකක් ඔව් වචන දෙකක් නෑ හරි අපි රණීර මහත්මයාට මේ හරිම සතුටුයි පොඩි කරන්න බෑ දුවට පේනවා යටි Yeah boy අයියෝ බලන්න ඕනේ වාසිකනා ඉතාමත් සූක්ෂම ලෙස මේ කොහොමද මේ හැටදීමේ කටයුතු කරන්නේ මේවා මෙයාලා අපක්ෂපාතී ලෙස කරනවා සංවිධායක මණ්ඩලය කොහොමද ඒවා කරන්නේ කියන එක ඒවා යොමුසුළු කරන්නේ Dalam ada udah apa? Oh datang target apa bilang ham pun ini mantan ni apa gile gini? Karena karu tahu tikai, jampi burra, oh aku tahu na, oh, tahu, apa gini tu apa gini ada, ada kira kemalan.
මිනිස්සේ මණ්ඩලය අපි එහෙනම් එකයි මේ තරග නිර්ණායකවරු Bambaran rasme kai me mage me dis හරි සංඥාව අපි කියන්න දැන් තරග සාවල දැන් මම තෝරන් කරනවා කියනවා වගේ බලිස් කෑමට දුරු වෙලා සිටිනවා කාලා ඉවරයි එක්කෙනෙක් කාලා ඉවරයි එක්කෙනෙක් කාලා ඉවරයි දෙන්න සහයෝගයෙන් කන්න බෑ අම්මයි දුවයි හැබැයි එහෙම බෑ කනවා තාම නෑ තාම වරුම අල්ලගෙන නැත් නෑ හරි නූල කන්න බෑ නූල කන්න ඔට්ටු නෑ නූල කෑමට තරගේ දිනන්නේ නෑ තාම නෑ තාම හරියට හරි තව කවුද ඉන්නේ එක දෙක මහත් උද්‍යෝගය ඔබටමයි මිනිස්සු මොනවද හරි මාධ්‍ය ආවරණය කරන්න හරි විදියට එන බෞද්ධ ආරාධනා කරන හරිම නියම මේ තියෙන්නේ කෑම ටයිම් එක. නැවතත් රයි බැලුමලේ මේ සංවිධායක මණ්ඩලය තාලා තියෙනවා ඒ වගේම අපේ ධර්මසිරි මහත්මයා පත්තා කළන අනිවාර්යෙන් එක වෙන්න ඕන මොකද වෙන්න ඕන මෙතන ඒ කියන්නේ මෙයාලා ටික ටික ගස්සර කරන්න එකයි දෙකයි ඉක්මනට දාන්න එකයි දෙකයි දෝෂෝ කරන්න වෙලාගේ එකයි එකක්
නෑ මම පාරේ. මේ අන්න හරි පොඩි එකක් අත්තද දැන් මේ විශ්ව මණ්ඩලයේ ආසන. අපේ තාත්තා බලන්න අන්න ඉඳගත්ත සෙට් එක. අපේ අම්මා ගන්න නැද්ද දෙකක් ගන්න මේ ඉන්නවා එතන මේ මහත්මයා ඉන්නවා. අරයා මාධ්‍ය ආවර්තකයේ මහත්මයා ඉන්නවා. ඒක මයික් එක ළඟ ඉන්නවද විශ්ව මණ්ඩලයේ අවත් නැහැ යනවා යා බඩුවන ඔක්කොම මරාද යා ඔක්කොම මරාද අපි බලමු ඊයේ තාලේ කියන්න ඊයේ තාලේ කියන්න හරි අර අයියෙන් කියන්න ගිය කාල සුසුගේ ගෙට මනලා වීතිකා දුන්නේ
දැන් කියනවද? දැන් ඔය කියනවා. අතන කියනවලු. පොර යන විදිහ තමයි මරු. හරි කොල්ල දීපි ඇදලා. දීපි ඇදලා. අයියෝ. Arti sistem niyaman කරන්නේ ඉන්ට්‍රස් එක බලලා තමයි වර්ෂ කරලා හදපු දුව Terima kasih.
මෙව්වා අද උදේ තියාගෙන මෙව්වා ලැබෙන්න ඕනේ. අන්න ඒකයි ආශිර්වාදය කියන්නේ. මේ සීකල මහා අවුරුද්ද වේදිකාවට ඉතාම ගෞරවයෙන් කමලා මහත්මිය තියාගෙන වදිනවා. right අද උදේ තියාගෙන බාර Korra me video කරා. අයින් අයින්. අපේ උඹ ගන්න බෑ මැරෙන්නේ නෑ. Oh my god. Wow. එන්සා මේ ආගම යාගාන ගන්න නගුතිය අපි ගාමන් ගෞරවය ඊළඟ ඒ ජාගා බලන්න මම ආරාධනා කරනවා සංගීත කොපිකාගේ තරහ රයිට් නාගා බලනවා දෙවෙනි ස්ථානය ලබා ගන්නවා බබළු සුසේනිකා ඊළඟට අපි යොමු වෙනවා ඉවෙන්ටා මහත්මයාට ජාගා ලබා දී පිළිබඳ අපේ සංගීතයකවත් ඊළඟ දිනේ ජනගායනා ගෙදර දීලා ඉවරයි දැන්. සංගීතයක මණ්ඩලය මම පස්සේ කතා කරනවා සංගීතය මණ්ඩලය අප්පච්චිගේ ඒ ත්‍යාගය ලබා ගන්න රයිට් අප්පච්චි නම් නැහැ ත්‍යාගය ලබා ගන්න මිනිස්සු මේ මහා එකමුතුව පවුලේ එතකොට සෑම දෙනාගෙන ඊළඟින පරම්පරාව ආදර්ශයක් මේක අපි ඊළඟ අවුරුද්දේ මේ විදිහට කරු කියන ප්‍රාර්ථනාවත් එක්ක ඊළඟ අදහස ප්‍රකාශ කරන්න මම සුදුසුමත් කියන අපි මල්ලි යෝජනා කරනවා උදේ පවුලේ ඉන්න වැඩි කියන ඊළඟින පරම්පරාව එරෝගේ මහලේ ගාන වල සම්පූර්ණ නැහැ ඉතින් තරගවල හිටියා. ගොඩක් සතුටුයි. අද මේ තෑගි බලාපොරොත්තුෙන් කරපු අවුරුද්දක් නෙමෙයි හැමෝගෙම සතුට වෙනින් කරපු දෙයක්. මම ඉතින් හැමෝම ගොඩක් සතුටින් ඉන්නවා කියලා. ඉතින් ඊළඟ පාර අවුරුද්දේ ඊට වඩා හොඳට ප්ලෑන් කරලා හැමෝම සංවිධානාත්මකව කරන්න බලාපොරොත්තු වෙනවා. ගොඩක් සතුටුයි. ඒ වගේම අයියයි ලොකු අයියයි කිව්වා වගේ අපි ඊට වඩා හොඳට ඊළඟ පාර අවුරුද්ද කරමු. අපේ අවුරුද්දේ අපි ගොඩක් ලස්සන කරගෙන ගියා. හැබැයි හැම දෙයකම අපිට ගොඩක් උදව් කරේ අපේ බන්දුල් මහත්තයා නැත්තම් අපි කියන්නේ අපේ කුමාර බාප්පා. ඉතින් එයා ඔන්න ඔය විදිහට මගේ මෝඩ කතාව වෙනත් පස්සේ ඒක ඉවර ඊට පස්සේ දින් කට්ටිය නටලා කාලා විල යන්න ගියා මේ තියෙන රෑ ටයිම් එක. දැන් බලමු මට හම් වෙච්ච තෑගි මොනවාද කියලා. මේ තියෙන්නේ මට හම්බුන පොඩි තෑගි ටික. ඉතින් ඇත්තටම අපි මේ අවුරුදු උත්සවයේ කරේ ලොකු ප්ලෑන් එකක් තියාගෙන ඉතින් ඒ නිසා ගොඩක් පොඩි වැඩ තමයි කරන්න ඕනේ. එහෙනම් හැමෝටම බයි.